ඉතා බුද්ධිමත් ග්‍රහ වස්තුවක්. මේවාට අපි හිතන දේ නිරීක්ෂණය කරන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට සමග තියෙන බොහෝ දුර්මත වලට එයා උත්තර දුන්නා. ඉතාමත් පැහැදිලි උත්තර දුන්නේ, දැනුවත්වම පැහැදිලිවම සමාජයක් වශයෙන් අපේ තිබිච්ච දුර්මත තේරුම් ගත්ත මේ ධූමකේතුව මෙන්න මේ ආකාරයට අපිට පිළිතුරු සැපුවා. පළවෙනි ප්‍රශ්නේ උනේ විද්‍යාඥයන් භෞතික විද්‍යාව මත පදනම් වෙලා බොහෝ වැරදි දේවල් කරමින් හිටියා. ඒක හරි කියලා හිතාගෙන. මොකද විද්‍යාව දියුණු වෙනින් ඕන දෙයක් කිරීම නිවැරදි කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. නමුත් ඒක එහෙම නෙවෙයි කියන්නේ. ත්‍රිඇට්ලස් ධූමකේතුව මොකද ඒ ක්‍රියාකලාප විද්‍යාඥයන් ක්‍රියාකලාප වලින් කොහේ හරි විශාල පරිසර දූෂණයක් සිදු වුණා. පරිසර දූෂණයක් තමයි අපිට හඳුන්වන්න පුළුවන් ශක්තිමය අසමතුලිතතාවයක් ඇති වුණා. ඒකෙන් ඝර්ෂණයක් ඇති වුණා. ඒ ඝර්ෂණ අපිට දැනෙන්න ගත්තා. ඉතින් ත්‍රිඇට්ලස් ධූමකේතුව ආවේ ඒ විදිහට ඉතා වේගයෙන් ආවා. ඉතා වේගයෙන් පෙනී සිටියා. අපගේ ආකාශයට ඇතුළු වුණා. එයා ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මකයෙන් භෞතික විද්‍යා න්‍යායවල බොහෝයක් වෙනස් කරා, බොහෝවක් නිවැරදි නොවන බව ඔප්පු කරා. අපට කියා දුන්නා භෞතික විද්‍යාව නියතයක් වන්නේ අපගේ මේ තලයේ, අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ, අපගේ තලයේ, අපගේ කාලයේ යථාර්ථයට මිසක් විශ්ව යථාර්ථයට නෙමෙයි කියලා තේරුම් කරලා දුන්නා. තේරුම් කරලා දෙන්නකොට අපට මතක් කරලා දුන්නා අපි විද්‍යාව මත පදනම් වෙලා යැපෙන්න ගියොත් අපි පවතින්නේ නැති බවත්, අපි ස්වභාව ධර්මයේ පිරිසිදු මත පදනම් වෙලා ඒවා ස්වභාව ධර්මයේ පිරිසිදුකව පවත්වා ගනිමින් ඉදිරියට ගියොත් අපිට ඉදිරියට යන්න බාධාක් නැහැ කියලා ධූමකේතුවේ පිටසක්වල ජීවීන් සම්බන්ධ වන වක්‍රව මිසක් ඍජුව නෙවෙයි. මොකද පිටසක්වල ජීවීන්ට බෑ ස්වභාවික ධූමකේතුව පාලනය කරන්න. ඒගොල්ලොත් ස්වභාවික න්‍යාය ධර්මයන් යටතේ පාලනය වෙන අය මිසක් ස්වභාවික වස්තුන් පාලනය කිරීමේ හැකියාවක් ඒගොල්ලන්ටත් නැහැ. ඉතින් පිටසක්වල ජීවීන් ආවනම් ආවේ ත්‍රිඇට්ලස් ධූමකේතුව ආපු හේතුවටම අපගේ පරිසරය මොකක් හරි පරිසරය විශාල ගැටලුවක් ඇති වුණා. ඒ ගැටලුව හරහා ශක්තිමය අසමතුලිතයක් ඇති වුණා. ඒක බරපතල තත්ත්වයක් නිසා ත්‍රිඇට්ලස් මෙතන ඇතුළු වුණා කියලා මගේ හැඟීම. ඇතුළේලා එයාට හැකියාව තිබුණා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ශක්තිය සමතුලිත කරන්න. මේකත් අපි වරදවා තේරුම් ගත්ත අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට සම්බන්ධ වෙනත් සෞර ග්‍රහ මණ්ඩල තියෙනවා. එක්කෝ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ බිහිවීමේදී ඒ සෞර ග්‍රහ මණ්ඩලය අපට උදව් කරලා තියෙන සෞර ග්‍රහ මණ්ඩලයක්. එහෙම නැත්නම් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ උදව් කරලා තියෙනවා ඒ සෞර ග්‍රහ මණ්ඩලයේ නිර්මාණය වීමේදී. එතකොට එවන් අපට අපහා සමගාමීව පවතින කොටසක් වෙන්න ඕනේ. එයා ආපු ගමන් අපේ ඉර සමග ප්‍රතික්‍රියා කරා ශක්ති සමායෝජනයක් පැවැත්වුවා. ඊළඟට අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ බොහෝ ග්‍රහලෝකයන් සමග ශක්ති සමායෝජනයක් පැවැත්වුවා. ඊළඟට ඉර සමග ශක්ති සමායෝජනයක් පවත්වනකොට ශක්ති නිකුත් වුණා පොළොවට, සූර්ය කුණාටු නිකුත් වුණා පොළොවට. මේවට හේතු පදනම් තියෙන පස්සේ මම වෙන වීඩියෝ විස්තර කරන්න. ඉතින් එතකොට ත්‍රිඇට්ලස් ඇවිල්ලා තියෙන්නේ ඇතිවෙච්ච අපේ ඇතිච්ච ගැටලුවක් සෞර ග්‍රහ මණ්ඩලයේ ශක්තිමත් සමතුලිතයක් ඇති විසඳන්න. ඒ ආවේ ආපුවම යාට තේරුණා මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඊට පස්සේ එයා අපට විස්තර කරලා දෙනවා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. නැත්නම් විද්‍යාඥයන්ගේ සහ අපගේ දුර්මත අවබෝධ කරගෙන අපිට උත්තර දෙනවා මෙන්න මේ ආකාරයට. ඉස්සලා බලමු මොනවද අපිට තියෙන දුර්මත කියලා. ඉස්ලාම් භෞතික විද්‍යා න්‍යාය ධර්ම සම්බන්ධ දුර්මත අපිට බැහැර කරන්න සිද්ධ වුණා. දෙවෙනියට පිටසක්වල ජීවීන් සමග සම්බන්ධයක් ඍජු සම්බන්ධයෙන් දුර්මතය අපිට පිළිගන්න බෑ. මොකද මේක විද්‍යාත්මක උපකරණ කල්යයි දැනට එහෙම නැති බව අවබෝධ කරගන්න. මොකද ස්වභාවික වස්තුවක් පාලනය කරන්න හැකියාවක් නැහැ වෙන කොච්චර දියුණු ජීවීන්ට උනත්. මොකද ජීවීන් යට ජීවීන් සහ ඒගොල්ලෝ උපකරණ යටයි ස්වභාවික වස්තුන්ට ස්වභාවික තත්ත්වයන්ට යටයි. මොකද උපකරණ ක්‍රියාත්මක වෙන්නේ ජීවීන් ක්‍රියාත්මක කරන ස්වභාව ධර්මයේ ශක්තිය හරහාමයි. එතකොට ඒගොල්ලෝ පාලනය වෙන නිසා ඒගොල්ලන්ට පාලනය කරන්න හැකියාවක් නැහැ. එතකොට ඒ දුර්මතයක් නිවැරදි නෑ. ඊට පස්සේ අපි හිතන් ඉන්නවා අපිට පුළුවන් කියලා තාක්ෂණය හරහා දියුණු වෙලා පාරිසරික ගැටලු පාලනය කරගන්න. මේකත් දුර්මතයක් බව ඔප්පු වෙනවා ත්‍රිඇට්ලස් ක්‍රියාකලාපය හරහා.
පරිසර සමග ගැටලු අතර තාක්ෂණය බේරෙන්න බෑ කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද පරිසරය හොඳින් පැවතුනොත් තමයි ජීවීන් පවතින්නේ. ජීවීන් පැවතුනොත් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නෙත් පරිසරයේ ශක්තියින් පදනම් කරගෙන. ඒතර පරිසර ශක්තියින්ට පුළුවන් පරිසරය පාලනය කරන්න වගේම අපේ උපකරණ පාලනය කරන්නත් ඒක එයා පෙන්වා දුන්නා. මර්වන් නිෂ්ක්‍රිය කරලා මර්වන් කියන්නේ අපේ චන්ද්‍රිකාව මම හිතන්නේ තොරතුරු ලබා ගැනීම සඳහා විශාල වශයෙන් ක්‍රියාත්මක කරන චන්ද්‍රිකාවක්. මේ චන්ද්‍රිකාව ක්‍රියාවිරසය කර තැබුවා සෑහෙන වෙලාවක් කෙලින්ම ශක්තිනිකුත් කරලා මේක විද්‍යාඥයෝ නිරීක්ෂණය කරලා මම දැක බොහෝ තැනක විස්තර දාලා තියෙනවා. ඊළඟට සමාජ මාධ්‍ය විතරක් ගිය ප්‍රධාන මාධ්‍යවල නොගිය කතාවක් ගියා. ඒක තමයි අපගේ න්‍යාස්තික යුද සැබ්මරීන් 16ක් එකවර නතර කළා කියලා මේ ශක්තිනිකුත් කරලා ටියර්ස් ධූමකේතු හරහා. ඊට පස්සේ තමයි මම හිතන්නේ CIA ආයතනයේ මැදිහත් වෙලා මේක ආරක්ෂා තර්ජනයක් කියලා කිව්වේ. නමුත් CIA ආයතන අවබෝධ කරගත්තේ නැතුව ඇති මොකක්ද ඇත්තට මෙතන වෙන්නේ කියලා. අපේ තියෙන දුර්මත වලට පිළිතුරු දෙනවක් තමයි මෙතන සිද්ධ වුණේ. පිළිතුරු දෙන මේ වෙලේ යහපත් ආකල්පයෙන් වෙන්න ඕනේ. මොකද අපට අවබෝධ කරගෙන ආකල්පයෙන් නැත්නම් අපිට මේ නිෂ්ක්‍රිය කරලා තියන්න අවශ්‍ය නැහැ. පොපොල දාන්න තිබුණා. ඉතින් එහෙම කරන්නේ නැතුව අපිට මතක් කරලා දුන්නා. අප පොළොවේ ජනතාව හැටියට අපි පොළොවේ සේවකයන් මිස පාලකයන් නොවේ. ස්වභාවික තත්ත්වයන් වලට ස්වභාවික තත්ත්වයන් නැසේ අපි පාලනය වෙනවා. ඒ නිසා අපි මේ පොළොව පිරිසිදුතාවාගෙන අපි වගේම මිසක් අපේ බලය පොළොවටවත් ස්වභාවික ශක්තියටත් පෙන්වීම අපේ ලොකු කමක් නොවන බව අවබෝධ කරගන්න අපිට මතක් කරලා දුන්නා මේ